obesity. එහෙමත් නැත්නම් තරබාරුකම. ලෝකයේ මිලියන ගණනාවක් පුද්ගලයන් වයස් භේදයකින් තොරවම මුහුණ පාන ගැටලුවක් තමයි මේ තරබාරුකම එහෙමත් නැත්නම් obesity කියලා කියන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයටත් අපේ සිරුරේ අනවශ්‍ය විදිහට මේදපටක තියෙනවා නම් ඒක හඳුන්වන්නේ රෝගී තත්වයක් විදිහට. ඒක කවුරුත් මහත් වෙන්න කැමති නෑනේ. විශේෂයෙන්ම අපි ආස ඇඳුමක් අඳින්න බෑ. ඒ වගේම තමයි මේක අපේ පර්සනැලිටි එකට, අපේ කොන්ෆිඩන්ස් එකට බලපානවා. කෙනෙක් අධික තරබාරුවෙන් පෙළෙනවා නම් ඔවුන්ට හෘද රෝග, ඒ වගේම තමයි ආඝාතය, සමහරක් පිළිකා වර්ග, ඒ වගේම නිදන්ගත අක්මා රෝග, නිදන්ගත වකුගඩු රෝග, ඒ වගේම අතිරුධිර පීඩනය, උදරගත කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම, දෙවන වර්ගයේ දියවැඩියාව වගේ රෝගී තත්ත්ව වැළඳීමේ ඉඩකඩ ඉතාමත්ම වැඩි. වැදගත්ම කාරණය තමයි මේ රෝග අපිට හැදෙන එක වළක්වා ගන්න පුළුවන්. මේ preventable disease. අපේ දේහ බර, උසට සරලන දේහ බරක් නියමිතව පවත්වා ගැනීම තුළින් විශේෂයෙන්ම හොඳ මාංශ පේශී ප්‍රමාණයක් තියාගෙන සිරුරේ සාමාන්‍ය මට්ටමකින් අපේ fat levels තියාගන්න පුළුවන් නම් අපිට නියමිත දේහ බරක් තුළින් මේ රෝග පාලනය කරගන්න පුළුවන්. මේ වගේම වැදගත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.